පොළවේ සතර කොනෙහි පහන් හතරක් තියෙනවා. ධෘතරාෂ්ට්‍ර විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතර වරම් දෙවියන් වෙනුවෙන් ඒ තබා තියෙන පහන් හතර දල්වන ලෙසට පෝරුවට නැංවීමට සිටින මහත්තුරුන් දෙපළටම ගෞරවයෙන් ආරාධනා කරනවා. මధుරවකෝ සත් නිපදී 500 පිරිවර සමගින ගැඹුරු ජලෙන් එතෙර වෙන්න බලක් කඩා ඉඟ බැඳගෙන නපුරුවේ දෙව්දත් දවස කපුවද ගොඩ වී උරන ඉඳුරු කොනේ පුන් කලසට පහන තැබුවා දොස දුරු වෙන සාම කුමරු වී මහසත් නෙත් නඳ මව්පියෝ රැකගෙන ප්‍රේම සිතින් සිටිනා කල වින්දා එදා පන නැසුමෙන රෝග සිතින් සිටි මව්පියෝ සක් රජ සම දුරුවන් කොට යාම කොනට පහන තැබුවා යුවලට සිරි සැපගෙන දෙන වනය තුලට වී වෙසතුරු රජ සිල් රැකුන්නේ මහලු බමුණු ඉල්ලූ විට දරුවන් දන් දුන්නේ අවර මුනිදු ගුණ සිහි කර සම දොස දුරු වන්නේ පුන් කලසට පහන තැබුවා සම දොස දුරු වන්නේ සුවඳ කුසුම මාලා චන්ද්‍ර පාසා වයස්තං ගගන ගමන නීලා නීල වර්ණාදී රූපං නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු සම්බුද්ධ රාජම පරා හිත බුද්ධ රාජං සම්බුද්ධ තේජ අසමානු සුභෝ රසනං සම්බුද්ධ දේශන මනෝන අරභේරී ගෝසං සම්බුද්ධ රාජ පවරං සිරසා නමාමි. හොඳයි. සුබ මුහුර්තයේ විලා දින බැවින් තාත්තලා දෙන්න අතින් අල්ලගන්න. මම අතින් සංඥාවක් දුන්නාට පස්සේ දෙන්නම දකුණු කකුල තියලා වම් කකුල තියලා නැවත දකුණු කකුල පෝරුව මත තියන්න මේ දිශාව බලාගෙන මම අතින් සංඥාවක් දුන්නාට පස්සේ දෙන්නම පෝරුවට කොට වෙන තාත්තලා දෙන්න අතින් අල්ලලා පෝරුවට කොට කරන්න. ලකුණු දන අපේ බෝසතානෝ විදුරසුන් පිට වැඩම කරමින් මෙකුණු සසරේ දිබූ කෙලෙසුන් අසා අලුයම බුදු වෙමින් අකුණු හඬසේ ගර්ජනා කොට එවසවතු බිදලු බෙලෙන් දකුණු පය පෙර දුවත බාලා මුන් පෝරුවේ හිඳුවමින් එවං තුයං ජයෝ තුජස්සු ජය මංගලං पूर्वे सज्जित दान शील विधिना लब्ध्वा महद बुद्धिना कारत्मा पर पंच धम्म मसमं रक्षन्ति मे साधुकं पूरेन्तो दस पुण्य कृत्य बहुलं श्री विष्णु बुद्धांकुरो सर्वोपद्रव सर्व रोगमपहं पूर्वान्ते मंगला पूर्व काले महोत्साहिन रसकल्लदाउ दान शीलादि दस पारमिता विधि लभगत्तु महत्तु बुद्धां पूर्वज्ञा वेल्लोके विद्यामानवु अनुचित धर्मयक्क समानु पंच प्रकार कुशल धर्मयक्क दिकरवा अत दिन विहापत्मे युद्ध दिना दिव्य में तेजो बलमय में रक्षा करन्नाउ
දසවිධි පුණ්‍ය ක්‍රියාවෙන් බහුල කොට සත්‍යයන් කෙරෙහි පදල කරුණාවෙන් සම්පූර්ණ කළ ගොස් සම්භාරේ පුර්ණේ බුද්ධාංකුරේ කියලද උත්පල වර්ණ ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජතම යක්ෂ ප්‍රේතාදීන්ගෙන් වන්නා වූ සියලු උපද්‍රවයන්ද පාපිච්චෙන් මැන තුන් දොසින් හට ගන්නා වූ සියලු රෝගයන්ද පා කරමින් ඕරුමස්ස කරුඩ වූ පුණ්‍යවන්ත වූ ජය ප්‍රතිකාවන්ට උතුම් වූ ජය මංගල්‍යයක් කෙරේවා Sapena Suda Gatang Sudamarang Sri Mira Jitan Sabad mindi barabu sitang namami tang buddha wa kerang Janadi purva ramben pavakten mese datayutui apa visin namaskar kerengevat sakasa vandin yanubavai Porodu Brunei pasken palaveni චාරිත්‍රය තමයි ඔබ තමුන්නාසලා දෙපළගේ හත්මුතු පරම්පරාව ඥාතින් නිකන් මේ අවස්ථාවට සහභාගී වෙන්නු අත්තමුත්තනත්ත පනත්ත කිත්තගිරි කිත්ත මේ මුත්ත කියන හත්මුතු පරම්පරාව ඥාතින් මේ උතුම් මංගල අවස්ථාවේදී සිහි කරලා ඕන් වෙනුනි බුලත් තුලකට සහ පණ්ඩක් මේ පූර්ව මතර වෙන කරනවා ඉතින් දැන් කරන්න හදන්නේ හඟල ගුරුළු මාරු කිරීම කියන චාරිත්‍රය මායා මව් දේවී කුස පිලි සිඳ දස මස සපිරුණු කල දායාවක් ලෙසින් පඟුගේ නිරන්දලට බිහිවූ කල පායාපුම් සඳ විලසට මුකුරු දිගට සිය මත කළ යානීතය ධර්ම බලෙන් වේවා ඔබට ජය මංගල බුද්ධං යන බුද්ධ රත්න නටවිසි මුනි අනුහස් බල ධම්මං යන ධම්ම රත්න නට පන්සිල් රක්ෂා කළ සංඝං යන සංඝ රත්න සියලු රෝග භංගය කළ විවිධ රත්න ඒ බලයෙන් වේවා ඔබට ජය මංගල ඉතින් මේ පෝරුවේ චාරිත්‍ර කියලා කියන්නේ අනිත් අයට වැඩිය උත්සාහසනික පෝරුවක් හෙවත් පෝරුවක් මත ඉඳලා හතර වර්ගයේ ඥාතීන් සමූහය ඉදිරියේ මනමාල මහත්මයා මනමාල මහත්මියටත් මනමාල මහත්මිය මනමාල මහත්මයාට එකිනෙකාට පොරොන්දු දීමක් තමයි මේ පෝරුවේ චාරිත්‍ර කියලා කරන්නේ. ඉතින් මේ ඉඳන පළවෙනි පොරොන්දුව තමයි තමන්ගේ ජීවිත කාලයේ තියෙන පුරාවටම කන්න බොන්න දීලා ආදෙන්න රැකබලා ගන්නවා කියන පොරොන්දුව මේ හතර වර්ගයේ ඥාති සමූහය ඉදිරියේ දෙදෙනාම දෙදෙනාට වෙනවා. ඉතින් දැන් කරන්න හදන්නේ පෝරුව ඉදිරි කිරීම කියන නව පරසිතුන් කැටි කරගෙන නව තාලේ කෙතරම් සුන්දරද ඔබ දෙදෙනගේ ආලේ තව තව වැඩි වෙන්න දෙදෙනගේ පැඳී ආලේ කුමරිට පළඳන්න මේ මංගල මාලේ श्रीमत् पंकज विष्णुरो हरिहरो वायोर महेंद्रो नलक चंद्रो भास्कर विष्णुपाल वरुण प्रेताधिपाति ग्रह प्रद्युम्नो नलक कुबरक सुरगज
කෞස්තුභ ස්වාමී ශක්ති දරන්තලං බලතරං පූර්වාන්තුතේ මංගලා පෙරසිරිත ලෙසිනා සුදු පිරුවටය රැගෙනා පතිනි පද තුකිනා අන්ද වනු මුල් සිරිත ලෙසිනා ඉංග්‍රීසි භාෂා ක්‍රමය අනුව ඔබ දෙපළගේ අස්සන් පොළේකට අරගෙන විවාහ සිද්ධ කරනවා වගේම අපගේ සිංහල පැරණි චාරිත්‍රාක් කියනවා තමාට තියෙන වටිනා වස්තුවක් තව කෙනෙකුට දායාද කරන්නේ අතපැන් වැක්කිරීමේ චාරිත්‍රය ඉස්තිරිලා තියෙන මනමාල මහත්මියවත් මනමාල මහත්මයාට බාර කරනවා. දැන් මේ චාරිත්‍ර ධර්මය වෙනසටම සිද්ධ කරනවා. ජයෝ නින්දස සුබෝධි මූලේ අවසිම රස පරාජයෝ හි ගෝසුම් දේව ගණපසන්න ඒතේන සජ්ජන ජයස්තුයන් සුභ මංගල්‍යයක් වේවායි කීහෙන් නායක ලෝකයේ සමස්ත පාපමල විද්වංසන කීර පූජිත රාමත්‍යින වචන සද්දම්මාන චක්‍රවර්ති යම්කිලසි සිද්ධාර්ථ ගෞතම සම්මක් සම්සර්වජ රාජෝත්තමයන් වහන්සේ සාරා සංඝේ කල්පලක්ෂ පුරුද්දපුරා පුරින්න ආත්මදී සරකාර බඳිනියස්තා සත්‍රාති ප්‍රඥායනේ පුල්වන් මහේසෝ නිත්‍යං අසෝදර නිතින් පිටපපදානං යම් කීහෙන් විශ්වක්මයසර සූය සදා සෝති ප්‍රවෘත්තේ සම්ම මංගලං රක්ඛං සම්ප දේවතා සම්ප සංඝානුභාවේන සදා සෝති භවන්තේ පැමිණලා සින්න බුද්ධිමත් ඥාතිවරුන් සිළු දෙනාගෙන් මම ඉල්ලා සිටිනවා මේ පොල් ගෙඩිය බෙදෙන දිහා බලලා මේ දෙනාගේ අනාගතය පිළිබඳව ඉදිරි ජීවිතය පිළිබඳව තීරණය කරන්න එපා. පළමු බුද්ධ රත්නය ආඥාවෙන් නම් භාවෙන් දෙවුණු ධර්ම රත්නය ආඥාවෙන් නම් භාවෙන් දෙමනෝ සංඝ රත්නය ආඥාවෙන් නම් භාවෙන් සතරුණෝ ඉන්ද්‍රතරාස්තු විරුණු රූපාක්ෂ වෛසෝණ කියන උන්තරතරන්ති රාජෝත්තම ප්‍රාන්තේලාගේ ආඥාවෙන් නම් භාවෙන් අසරූපතේ මහරහතන් වහන්සේලාගේ ආඥාවෙන් නම් භාවෙන් සායවන සායෝ කියලා ධර්ම ස්කන්ධේ ආඥාවෙන් නම් භාවෙන් සත්තුණු සත්වදී සත් විමුක්තියට වැඩෙහි ආඥාවෙන් නම් භාවෙන් යුවතිපති දෙදෙනාට පෝරෙන් බැස යාමට අවසර වරම් ලැබෙනසේ මංගලා මම එකපාර බැිනම් දෙපාර තුන්පාර හරි ගහලා මේ දෙන්න බිමට අඩිය දී ඇති කුල් ගෙඩි විදින්න ඊයේ කැපෙන පැත්තෙන් ගන්න. බැස යන අවසර දෙන්න දෙවියනි මංගලං මුරට විදම් දෙස්පෙන්ත මස්කල්ය බාලා පොළොව පිට තබා දම් දසූතම් රජුන්ගේ නනුව සිනි පිටත් වී භූමියේ පාතැබීමෙන් බසිනු මනවි තොස්නෙන් මේ මගුල් පෝරුවෙන්දන් මහත්මයෙකුට බාර කරන තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් අතීතයේදී කොක්කාකකින් රජකාල මෙහෙර විවාහ මංගල්‍යෝත්සවයක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ අවස්ථාවේදී මව් පැමිණිකින් විව කිරිවල නායකවන්ට කච්චියක් දෙත් පූජා කිරීමේ චාරිත්‍රාක් එදා ඉඳන් පැවතගෙන ඉන්න මේ චාරිත්‍රාටත් එලෙසටම සිද්ධ කරන්න මනමාල මහත්මියගේ මෑණියන්ට මම ගෞරවයෙන් ආරාධනා කරනවා. කාක රජ කල සුක්රක්මයි නම් කල නායක බමුණු කුල තමයි බ්‍රහ්මාභිෂේකයේ මුල සුක්රක්ම කියනා බමුණෙකු එගාම වෙසෙනා සෝමසිරි කියනා කුමරු බැමිණිට තාව උපනා මව් බැමිණි දුකසේ නැවිදින් ළඟට ඔරසේ පමුණු කුමරුට මෙසේ ඊය වදනක් ඉතා දුකසේ අනේක දුක් විඳා පුත
උතනුව මදුව හන්දා එතන ගිරි කන්දා මගෙන් කොපමණ බොන්ට ඇත්දා මෞතුමනි දුව හට නුඹෙත තානෙලේ කිරි කොට යුව ගණනක් මට වහා උත්තර කියන් විගසට දුවට දුන් කිරිනං මනලා නැතේ මානං උතනුවනි එබැවින් කනන කෙලෙසද පවස නිදමං දුන්නු කිරිවල පමණ මෙත කයි කියන්නට අද මේ බවේ ඇටියු කෙනෙකුන් සිටිනවා නම් යයි පුදුමය මේ ලොවේ සමකරන්නට නොහැක කහවණු වලට මව් කිරිවල අගේ කච්චියක් රෙදි උඟවලා තව ඉතිරි වේයයි මට හැඟේ නුඹලේ පෙතිසියක් ඇතුනේ කොහොම අම්මේ මහනෙල් මල් විලක පිපුනේ මොන පිනටද අම්මේ තන පුඩුවල දෙතොල තියා කිරි බොන කොට අම්මේ ඇගේ තියන ලේසේරම කිරි උනාද අම්මේ අම්මේ ඔබේ චූටි දෝනි දීග දෙන්න යනවා ගෙදර තිබුණු මැණික් පහන පුතාට මම දෙනවා හි පාලුයි හිත පාලුයි හදවත කකියනවා ඇස් දෙක රතු වෙන්නේ මොකද සතුටු කඳුළු එනවා දැතේ දෙපය තෙල් කිරිගා ඇදූ අම්මා දැසේ කඳුළු පිස පිස නාවපු අම්මා ඉවර දෙකේ දුක් විඳි මගේ අම්මා බුදුන් දැක නිවන් දකින්නවා නුඹ අම්මා ලෝකේ රකින්න දෙවි ජනීමට වෙන්න සමා කවාපුවා හැදුවේ මෑණියන් තමා ශිල්ප පුහුණු කළ ඒ ගුරුතුමා තමා බීපු කිරට පව් හැරපන් මගේ අම්මා